සුබ දවසක් හැමෝටම. මේ අර M27 එන්ජින් එක ඒකේ ටයිමින් එක දැන් මම තියලා තියෙන්නේ. මම කියලා දෙන්නම් ඒකේ ටයිමින් මාක්ස් කොහොමද දෙන්නේ කොහොමද ටයිමින් එක තියන්නේ කියලා. ඉතින් මේකේ මේ ටයිමින් මාක් ගත්තොත් එහෙම මේ පළවෙනි මේ ඇවිල්ලා මේ ක්‍රෑන්ක් කී එක තියෙනවා මේ ක්‍රෑන්ක් කී එක ඇවිල්ලා උඩ එන්ජින් එක උඩ පැත්තට තියෙන්න ඕනේ. හෙඩ් එක පැත්තට තියෙන්න ඕනේ. එහෙම තිබ්බවම තමයි මේකේ පිස්ටන් එක টොප් වෙන්නේ. පළවෙනි පිස්ටන් එක টොප් වෙන්නේ. හරිද? ඊට පස්සේ කෑම් එකේ මාක් දෙක මම පෙන්නන්නම්. ඔය කට්ටියට පේනවද දන්නේ නැහැ. මෙතන තියෙනවා චූටි මේ කට් මාක් එකක්. මේ චූටි කට් මාක් එක මේ ඇරෝ මාක් එකේ සමාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ පැත්තේ තියෙනවා චූටි කට් මාක් එකක්. ඒ කට් මාක් එක මෙන්න මේ ඇරෝ එකට සමාන්තර වෙන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ මාක් එකයි මෙන්න මේ මාක් එකයි හෙලියෙන් පටන් ගත්තා. ඉතින් මේකට සාමාන්‍යයෙන් ස්පෙෂල් ටූල් එකක් තියෙනවා. ස්පෙෂල් ටූල් නැතුව තියන්නත් පුළුවන්. අර ස්පෙෂල් ටූල් එකක් වුණොත් මෙන්න මේක තමයි ස්පෙෂල් ටූල් එක. මේක තමයි ටයිමින් ටූල් එක. මේ ටූල් එක මෙන්න මෙහෙම සෙට් කරලා ඉවරලා ඉතින් මෙන්න මෙහෙම තිබ්බහම මේ කෑම් එක කැරක වෙන්නේ. ඒක ඔයගලන්ට ටයිමින් එක බැලන්ස් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඔයිල් පම්ප් එකේ ටයිමින් එකක් තියෙනවා. ටයිම් එක කියලා ඒක ලොකු වැඩි ඒක මේවා කරන්න එපා. මෙන්න මේ මාක් දෙක. මෙතන එකයි මෙන්න මෙතන එකයි. මේ දෙක සාමාන්‍යයෙන් මම නම් තියන්නේ මේ විදිහට තමයි. මේ විදිහට තමයි මේ මාක් දෙක මම තියන්නේ. තියලා මම ස්ටාර්ට් කරවන්නේ. අද වෙනකන් නම් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ නැහැ. මේක දල වශයෙන් මම මේ කියන්නේ මේකට නම් එහෙම ලොකු ටයිමින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හරියට තියෙන්න ඕනේ. මෙන්න මේ මාක් එකයි මේ මාක් එකයි හරියට තියෙන්න ඕනේ. තිබ්බේ නැත්තම් එන්ජින් ලැම්ප් ඔන් වෙනවා. මේ විදිහට ප්‍රශ්න එනවා මේවට. මේක තව එකක් තමයි මේකේ මේ චේන් එකේ මෙන්න මේ බ්‍රැකට් එක ගලවලා තමයි එන්නේ. ඔරිජිනල් චේන් එක එනකොට අපි මේක මේ දාලා ඉවරලා කනෙක්ට් ඒ කියන්නේ මේක අපි අර බයිසිකල් වල අපි කරන්නේ මවුන්ටන් බයික් වල අපි කරන්නේ මේ චේන් එක ඉතින් ගලවලා ඇඩ්ජස්ට් කරන්නේ අන්න මේ විදිහට මෙන්න මේ දන් වලේ මේ පුරුකක් ගලවලා තමයි එන්නේ ඒක. ඉතින් අපි ඒ පුරුක ඇවිල්ලා මෙතන මේ හයි කරන්න ගාලේ ඒක ගන්න දාලා හයි කර ගන්න ඕනේ. ඒකටත් වෙනම ටූල් එකක් තියෙනවා. නැත්නම් ඉතින් අපි නම් කරන්නේ සාමාන්‍යයෙන් මොකක්ද දඬුවට හරි මොනවාරි තියලා අල්ලන එක තමයි කරන්නේ. ඉතින් මේකේ මේ ප්‍රධාන වැඩ ටික ඉවරයි. ඉතින් අනිත් වැඩ ටික තමයි කරගෙන යන්න තියෙන්නේ. ඔක්කොම සම්පූර්ණයෙන් හයි කරලා ඉවරනාට පස්සේ මම වීඩියෝ එකක් දාන්න. බොහොම ස්තුතියි.